නාරවිල බාඳුරාව ප්‍රදේශයේදී රත්මල් ලොයට මෝටර රථය පෙරලීමෙන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි පිරිමි අයෙකු සහ 41 හැවිරිදි කාන්තාවක්. ඔවුන් දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. වර්ෂාව සහ මඩ සහිත මාර්ගයේ මෝටර රථය ලිස්සා ගොස් වලකට වැටි අනතුරුව රත්මල් ලොයට පෙරලෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ගම්වාසීන් මහත් පරිශ්‍රමයකින් මෝටර රථයේ සිටි දෙදෙනා ගොඩටගෙන ආවද එවන විටත් ඔවුන් මියගොස් සිටි බවයි වාර්තා වුණේ. ගල්ඔය ගංගා දෘහණියේ පහළ ප්‍රදේශයේ මේ වන විට සුළු ගං වතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මෙවන විට සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙම තත්ත්වය විශේෂයෙන් දමන, අම්පාර, එරගම, අඩ්ඩලච්චේනයි, සමන්තුරේ, නින්දවුර, කරතිව්, සයින්ද මරුදු, කල්මුනේ, නවතන් වේලි යන ප්‍රාදේශීය ලෙක්කම් කොට්ටාසවල සහ ඔළුවිල් අග්නිතික විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරෙන්නේ. ඊයේ දිනේ වැඩිම වර්ෂාපතනය අපිට වාර්තා වුණේ අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 225ක විතර වර්ෂාපතනයක් මේ වෙන විට ලැබිලා තියෙනවා පහුගිය පැය 24 පුරා. අතරම සේනානායක සමුද්‍රයේ මේ දක්වා වාන් දමන තත්ත්වයක් තිබුණේ නැහැ. ඊයේ රාත්‍රියේ ඉඳන් තමයි අනිකුත් ඒ යවට තියෙන ජලාශ සම්පූර්ණයෙන්ම පිරලා මේ වෙනකොට කීපයක් වාන් දමන අතරතුරම ලැබුණු වර්ෂාපතනයත් එක්ක පහත් බිම් යටවීමින් පවතිනවා. මේ නිසා ඒ ප්‍රදේශය ගල්ඔය ගංගා දෘහණියේ පහළ ප්‍රදේශයේ සුළු ගම් වතුර තත්ත්වයක් දක්වා මේ වෙනකොට වර්ධනය වෙලා තිනවා. ඒ වගේම ඉදිරියේ ලැබෙන වර්ෂාපතනයන් අනුව ඒ තත්ත්වය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ යාන්ඔය, මාදුරුඔය, මුන්දනියාරු මේ තුනේම ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා. ඊයේ රාත්‍රියේ ඒ ගංගා දෘහණි වලටත් ලැබුණු මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් සමග මේ නිසා අපි මේ ගංගා දෘහණි තුනටම මේ වන විට ගම් වතුර තත්ත්වයන් පිළිබඳ අවධානය නිවේදන නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ලුණුගම් වෙහෙර ජලාශයත් ඒ වගේම වෙහෙරගල ජලාශයත් මේ වෙනකොට වාන්දුරට විවෘත කරලා තියෙනවා. ලුණුගම් වෙහෙර පහළ පිහිටි ප්‍රදේශවලත් යම් මට්ටමක ඉහළ ජල මට්ටමක කිරිදිඔය සහ මණික්ගඟ පවතිනවා. සමස්තයක් විදිහට ගත්තම මහා ජලාශ 73න් මේ වෙනකොට 25ක වාන් දමනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ජලාශත් 26ක මේ වෙන විට වාන් දමමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මනම්පිටිය ජල මට්ටමත් මේ වෙනකොට ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා මම හිතනවා හවස් වෙනකොට මේ තත්ත්වය නිසා මනම්පිටිය මාර්ගයේ යටවීමේ අවදානමක් තියෙනවා. ඉදිරි පැය කිහිපය ඇතුළත ඒ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. සෝමාවතී ප්‍රදේශයත් අතරම මේ වෙනකොට වතුර ඇතුල් වෙමින් තියෙනවා. ඒ මනම්පිටිය වැඩිවීමත් එක්ක සහ ඒ අනුව ඒ ප්‍රදේශයත් ඉදිරියේදී යටවීමේ අවදානම මතුවලා තියෙනවා. අම්පාර කොණ්ඩුබටුවාන ජලාශය වාන් දමමින් තිබෙන අතර අම්පාර සුදුවැල්ල ප්‍රදේශයේ ජලයෙන් යට වී තිබෙනවා. එම කටයුතු නිරීක්ෂණයට අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පැමිණ සිටියා. නිරිතදිග බෙන්ගාලබොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට බලපා තිබෙනවා. එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. දිවයින ආසන්නයේ දකුණු පසින් තියෙන අඩුපීඩන කලාපය තවත් වර්ධනය වන ලකුණු තමයි අපිට පහළ වෙලා පේන්නේ. එතකොට ඒක ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් බවට පරිවර්තන වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. එතකොට මේක වයඹට බරව උතුරු දිශාවට තමයි ගමන් කරන දව පේන්නේ. කෙසේ නමුත් උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත්වල සහ දිවයිනේ සෙසු පළාත්වලත් උදේ කාලේ නම් වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ උතුරු මැද නැගෙනහිර මධ්‍යම ඌව වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සමහර ස්ථානවල මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ දිවයින තුල සහ දිවයින ආසන්නයේ තියෙන මුහුදු තීරවලත් සුළං තත්ත්වයේ වැඩිවීමකුත් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍ය මුහුදු සීමාව ගත්තොත් සුළං තත්ත්වයේ වැඩිවීම පැයට කිලෝමීටර් 50-60 දක්වා තියෙනවා. මුහුදු සීමාව තරමක් රළු වීමේ හැකියාවකුත් තියෙනවා. මේ වර්ෂාපතනය අපිට පේනවා අදට සාපේක්ෂව හෙට වර්ධනය වෙනවා. ඊට අමතරව අපිට මේකේ වර්ධනයත් එක්ක ඉදිරි දින කිහිපය තුළ සාමාන්‍යයෙන් 29-30 වගේ දින දක්වාම මේ තත්ත්වය අඩු වැඩි වෙමින් දිවයිනට බලපායි කියන තත්ත්වයක් තියෙනවා කියන එක පැහැදිලිව මේ වෙලාවේ ජනතාවට මතක් කරනවා. දිහිවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටිය යුතු අතර එම ප්‍රජාව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසයි දිහිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඉදිරි පැය 24 කාලගුණ නිවේදනයේ අනුව වෙරළබඩ කලාපය තුළ සුළං තත්ත්වය පැයට සැතපුම් 60ක 70ක වේගයෙන් ඉහළ යන බවටත් මුහුදේ රළ මට්ටම මීටර් 2ක් 3ක් ඉහළ යන බවටත් වාර්තා වෙනවා. ඒ අනුව මේක දිවර
හා නාවික කටයුතු සඳහා අවදානම් තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් මේ අවදානම් තත්ත්වය මේ වන විටත් අපි දීවර ජනතාව මෙම අවදානම් තත්ත්වය යටතේ දීවර කර්මාන්තයේ නොයෙදෙන ලෙස එයින් වළක්වා නිවේදන නිකුත් කරලා තියෙනවා. මීට අමතරව අපි විසින් හඳුනාගත්ත මේ ආකාරයේ සුළං තත්ත්වයක් සහ රළ ඉහළ යාමක් එක්ක වෙරළාසන්නේ නවත්වා තිබෙන කුඩා යාත්‍රා සමහර විට පාවී යාමක් හෝ ගසාගෙන යාමක් විය හැකියි කියලා. ඒ අනුව දැනට ඩයලොග් ආයතනයත් සමග පවත්වාගෙන යන කෙටි පම්නියුඩ සේවාව ඔස්සේ අපි දැනුම් දුන්නා. මේ යාත්‍රා පුළුවන් තරම් ආරක්ෂිත ස්ථානවලට ඇද ගන්න කියලා, ඒ වගේම ගැට ගසන්න, තදින් ගැට ගසා තබන්න කියන එක. දැනට පවතින අවපීඩන කලාපය සාගරයේ කොයි ප්‍රදේශයේද පවතින්නේද කියන පුරෝකථනයත් එක්ක ඒ ප්‍රදේශයේ දැන්ට බහුදින දීවර යාත්‍රා 240ක් පමණ හඳුනාගෙන තියෙනවා. දීවර දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන ගුවන්විදුලි පණිවිඩ සේවාව මගින් ඒ යාත්‍රාත් දැනුවත් කරමින් පවතිනවා. අවදානම් තත්ත්වයක් තිබෙන බව සහ ආරක්ෂිත ප්‍රදේශවලට වහාම පැමිණෙන ලෙස. නායාමක් හේතුවෙන් වසා දමා තිබූ පහළ කඩුගන්නාව මාර්ගය මෙවන විට විවෘත කර තිබෙනවා. මේ අතර කඩුගන්නාව බිංගියසල මාර්ගයේ අනුතුරුදායක ලෙස තිබූ ගස් ඉවත් කිරීමට කටයුතු කෙරුණා. ඊට පහළින් නායකගේ ස්ථානය වැලිකොට්ට දමා පිළිසකර කරන ආකාරයයි දක්නට ලැබුණේ. නායාමක් හේතුවෙන් බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වැලිමඩ නුවරඑළිය කොටසේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වැලිමඩ පොලිසියාසල කොටසට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය එක්මන් තීරුවකට පමණක් සීමා කිරීමටයි සිදුව තිබෙන්නේ. අධික මීදුම සහ පස්කන්දු කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් මෙම මාර්ගයේ රථ වාහන දහවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. නායාමක් හේතුවෙන් බෝඹුරුවැල්ල නැරඹීමට පැමිණෙන ප්‍රධාන මාර්ගයට පිවිසීම සඳහා ඉදිකර තිබූ පඩිපෙළ සහිත මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. අධික වර්ෂාවත් සමග නායාමක් සිදුව තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් පැරණි මාර්ගය ඔස්සේ දියැල්ල නැරඹීමට පැමිණිය හැකි බවයි ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති ජිනදාස රත්නායක මහතා පවසන්නේ. රාගල කන්ද හන්දිය මාර්ගයේ කටුගස්හින ප්‍රදේශයට විශාල පස්කන්දක් කඩා වැටීම නිසා එම මාර්ගය වසා දමා තිබෙනවා. දියතලාව දුම්රිය ස්ථාන අසල කන්ද නායෑමෙන් විදුලි රැහැන් පද්ධතියට දැඩි හානි සිදුව තිබෙනවා. විදුලි කණු 7කට සහ නිවාස 5කටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අධික වර්ෂාව හේතුවෙන් වනසතුන්ද පීඩාවට පත්ව සිටිනවා. වැලිමඩ සානුවේ මොනරුන් වර්ෂාව හේතුවෙන් අසරණව සිටින ආකාරයයි මේ. මේ අතර ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහ මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවලට ඊයේ රාත්‍රියේදී මිලිමීටර් 150 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබීම නිසා නායෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ යාවත් කාලීන කර අද උදෑසන ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, නිල්දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ අඟුරංකෙත කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස හතරත් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් ඉවත් වීමේ රතු නිවේදන මේ වෙන විට නිකුත් කරලා තියෙනවා. එම් ප්‍රදේශවල ජීවත් වෙන අවදානම් ස්ථානවල ජීවත් වෙන ජනතාව විශේෂයෙන් මේ පිළිබඳ සැලකිලිමත් වන්න මේ වෙන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගෙන තියෙනවා නම් ඔබ ඉන්නේ අධි අවදානම් ස්ථානයක කියලා ඒ ජනතාව මේ අවස්ථාවේදී තම ජීවිත ආරක්ෂාව පතා తాවකාලිකව මේ ස්ථානවලින් ඉවත් වෙන්න. ඒත් එක්කම විශේෂයෙන්ම අනෙකුත් දිස්ත්‍රික්කවල කුරුණෑගල, මාතලේ, හම්බන්තොට, කොළඹ දිස්ත්‍රික්ක හැරුණාම ඉතුරු සියලුම නායෑම අවදානම් දිස්ත්‍රික්කවලට මේ වෙන විට දෙවැනි ගණයේ හෝ පළමු ගණයේ නිවේදන නිකුත් කරලා තියෙනවා. දැනටත් මේ වෙන විට වර්ෂාපතනයේ මේ කලාපවලට ලැබෙමින් පවතින ඒ අනුව ඉදිරියේදී මෙම නායෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන යාවත් කාලින වෙන්න පුළුවන්. ඌව පරණගම හාල්ලොය පිටාර ගැලීමෙන් කොරදේ කුඹුර පාලම යට වී තිබෙනවා. ඒ හේතුවෙන් ගම්මාන රැසකට ප්‍රවේශ වීමට නොහැකි වී ඇති අතර කැප්පෙටිපොළ ඌව පරණගම ආදී ප්‍රදේශ රැසක නිවාස මතට පස්කන්දු කඩා වැටීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ අපදා තත්ත්වය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. දින ගණනාවක් තිස්සේ බදුල්ල දිස්ත්‍රික්ක පුරාවට අදහැරෙන මහ වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්ක පුරාම ආපදා තත්ත්වයක් මේ වෙන විට නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රධාන මාර්ගවල
ගමනාගමනය තත්ත්වයන් නවත්තන්නට අවශ්‍ය වෙලා නැහැ. අදාළ ආයතන සියල්ල ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙලා ප්‍රධාන මාර්ගවලට වැඩි තිබෙන ඉවුරු කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් මේ වන විට ඉවත් කරමින් තිබෙනවා. නමුත් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල අතුරු මාර්ග මේ වන විට යම් කිසි ආකාරයකින් බාධාකාරී තත්යකට පත් වී තියෙන ආකාරයක් තමයි අපි නිරීක්ෂණය කරන්නේ. ඒ සඳහාත් යම් යම් වැඩපිළිවෙළ යොමු කරලා තියෙනවා. ඒ සමගම මේ වෙන විටත් උසස් පෙළ විභාගීය දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානවල පවත්වාගෙන යනවා. නමුත් විභාග මධ්‍යස්ථානවල විභාග කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. අදාළ බලධාරීන් සමග පෙරපාසල් පද්ධතියක් දින නියමයක් නොමැතුව වසා තබන්නට කටයුතු සිදු කරා. ජාත්‍යන්තර පාසල් පද්ධතිය තාම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වෙන විට ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ පාසල් වල තත්ත්වය සමාලෝචනය කර ඒ පාසල් තාවකාලිකව වසා තැබීමට අවශ්‍ය කටයුතු අපි සූදානම් කරමින් තිබෙනවා. මේ වෙන විටත් අපේ දිස්ත්‍රික්කය තුල පවුල් 111කට අයත් පුද්ගලයන් 431 දෙනෙක් යම්කිසි ආකාරයකින් පීඩාවට පත් වෙලා තිබෙනවා. ඒ අතරින් නිවාස අර්ධහානි හා පාර්ශ්ව හානි විදියට නිවාස 89ක් විපතට පත් වෙලා තියෙනවා. ඒ සමගම මේ වෙන විට වාර්තා වෙනවා මේ හපුතලේ ප්‍රදේශයේ අනාරක්ෂිත තත්ත්වයක් විශේෂයෙන්ම ගල්කන්ද ප්‍රදේශයේ පවුල් 8ක් සම්බන්ධයෙන් මේ වෙන විට අපි තදබල නිරීක්ෂණයකදී සිටිනවා. ඒ අනුව අපිට තවදුරටත් මේ ආකාරයේ වැසි හපුතලේ ප්‍රදේශයට පතිත වුණොත් මම ප්‍රාදේශීය ලේකම්වරයාට උපදෙස් දුන්නා. පවුල් 8ක සමාජිකයන් 21 දෙනෙක් සුරක්ෂිත ස්ථාන කරා යොමු කරන්නට කියන කාරණා. හදිසි ආපදා තත්වයකදී සහන සැලසීමට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පවසනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළා. අපි අනපේක්ෂිත ආකාරයේ මේ ආපදාවක් ඇතිවීමේ අවධානමක් අපිට තියෙනවා. ඒක නිසා අපි ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සමග එක්ව පූර්ව දැනුවත් කිරීම සියල්ල දැන්ට සිදු කළ තියෙනවා සිළුම ආපදාවට ලක් විය හැකි ප්‍රජාව වෙත. ඒ වගේම මේ ආපදාවට ලක් වෙලා මැරුණොත් කෙනෙක් එයාට ලක්ෂ 10ක වන්දියක් දෙනවා. පූර්ණ ආබාධ තත්ත්වයටපත් වුණොත් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා. මේ අවුරුද්දට අපි රජය වෙන් කළ දීලා තියෙනවා දිසාපතිවරුන් සඳහා මිලියන 500ක්. මේ මිලියන 500න් ඇතරම අමාත්‍යාංශය අතේ මිලියන 400ක් තියෙනවා. ඉදිරි ආපදාවක් වුණොත් ඒ සඳහා ප්‍රතිකර්ම සලස්සන්න. විනාශ වෙන නිවාසයක් සඳහා ලක්ෂ 25 බැගින් ප්‍රතිපූර්ණය කරන්න කටයුතු කරනවා. ඒ සඳහා මිලියන 1000ක් වෙන් කරත් මේ අවුරුද්දේ දිසාපතිවරුන් මිලියන 538ක් වෙන් කළ දීලා තියෙනවා. එයින් මිලියන 194ක් දිසාපතිවරුන් අතේ ඉතිරි වෙලා තියෙනවා. තවත් මිලියන 462ක් අපි අමාත්‍යාංශ සතුව තියෙනවා. මේ සිදුවන හානි කඩිනමින් ප්‍රතිපූර්ණය කරන්න අපි චක්‍රලේඛලින් උපදෙස් ලබා දීලා තියෙනවා. සියලුම මුදල් එවෙලෙම ඇස්තමේන්තු කළ වහාම ගෙවලා අවසන් කරන්න පුළුවන්. මේ අවුරුද්දේ අවශ්‍ය ප්‍රතිපාදන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා. ඒක නිසා අපි ඉල්ලීම් කරනවා සියලුම දෙනාට දිසාපතිතුමන්ලාට ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට ග්‍රාමදාරීන්ට සහ ආපදා සහන සේවා නිලධාරීන්ට මේ කාර්යයන් කඩිනම් කරලා ජනතාවට උපරිම පූර්ණ සහන සලසන්න කියලා.